නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. පපංච හරි ප්‍රපංච කියලා කියන්නේ අපේ මේ මනස සමහර වෙලාවට නවත්ත ගන්න බැරි විදිහට හිතවිල්ලෙන් හිතවිල්ලට එක එක කතන්දර ගොත ගොත හිතන්න පටන් ගන්නවා නේද? ඒ කියලා කියන්නේ දැන් උදාහරණයකට ඔන්න දවසක් තියෙන්න පුළුවන් මේ සමහරට අපේ දරුවා ගෙදර එන්න පරක්කු වෙලා. දැන් වෙලාව දැන් පැයක් දෙකක් තුනක් ගිහිල්ලා දැන් ඒගොල්ලා නැහැ. ටික වෙලාවක් යනකොට ඊට පස්සේ හිතන්න කල්පනා කරනවා දැන් මුකුත් විස්තර නැහැ කරුණු කාරණා සැබෑ දේවල් මොනවත් නැහැ දැන් කන්ටැක්ට් කරන්නත් බෑ ෆෝන් එකකුත් නැහැ කියලා හිතමුකෝ. ඉතින් එතකොට දැන් උනේ මොකද්ද කියලා දන්නේ නැහැ ඇවිල්ලා නැතුව විතරයි. ඉතින් ඊට පස්සේ ඉතින් හිතන්න පටන් ගන්නවා මනසෙන් නේද? එක එක දේවල් ගැන දාලා මොනවා හරි කරදරයක් වුණාද දන්නේ නැහැ අතරමං වුණාද දන්නේ නැහැ. එහෙම කියලා ඔන්න කතාවක් ගොතනවා. ඒ කතාව ටිකක් ලොකු වෙනවා. ලොකු විස්තරයකට ගිහිල්ලා ඊට පස්සේ බය වෙනවා. එහෙම නැත්නම් දුකත් හිතෙනවා. ඉතින් ටික වෙලාවක් යනවා. ඉතින් තාමත් නැහැ. ඊට පස්සේ දැන් දුකයි බයයි උහුලන්නත් බෑ. ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා නෑ එහෙම වෙලා නැතුව ඇති යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ඇති මෙහෙම කරනවා ඇති අර එහෙම කරනවා කියලා තවත් ඊට පස්සේ වෙන කතාවක් හදනවා. නේද? මේක අපිට පුරුදු දෙයක් නේද? මෙහෙම දේවල් අපි නිරන්තරයෙන්ම කරනවා. දවස පුරාවට හේතු කාරණා මුකුත් නැහැ. ඒ වුණාට අපි දේවල් ගැන අපිට ඕනේ විදිහට හිතනවා. කළ සමහර වෙලාවට මේ විදිහට හිතන්න පටන් ගත්තට පස්සේ මේක නවත්ත ගන්න බැරි විදිහටම යනවා රාවුමට මුළු දවසම සමහර දවස් ගාණක් සුමානයක් තිස්සේ වුණත් යන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් වගේ එකක් නේද? ප්‍රශ්නයක් වගේ වෙච්ච දෙයක් නම් ඉතින් දැන් ප්‍රශ්නෙම හිතනවා. දැන් උත්තරයක් ලැබෙන්නෙම නැහැ. උත්තරයක් හොයාගන්නම ක්‍රමයක් නැහැ. ප්‍රශ්නෙම තමයි එකම විදිහට හිතන්නේ. එකම ප්‍රශ්නේ එකම තැනට ආපහු රාමුවට ගිහිල්ලා එනවා නේද? මෙහෙම දේවල් අපේ ජීවිතේ වෙනවා. ඉතින් එහෙම වුණාම අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට අපි හිතන්නේ අර පොසිටිව් දේවල් නෙමෙයි නේද? නෙගටිව් දේවල් වලදී තමයි මෙහෙම ගතිය වැඩි. ඒ කියන්නේ අධික ආසාවක් වුණත් ඒක පොසිටිව් දෙයක් නෙමෙයිනේ. ආසාවෙන් තණ්හාවෙන් ඇති වෙන දුකක්නේ. ඒක ඉතින් ඒ විදිහට ගත්තාම මේ රවුමට ගිහිල්ලා හිර වෙන ආකාරය මේ ළඟකදී කියන්නේ ගිය සුමානේ මම භාවනා වැඩසටහනකට ගිහිල්ලා හිටියා. ඒ ගිහිල්ලා ඉන්නකොට දානෙට කලින් මම පොඩ්ඩක් එළියේ තැනක වාඩි වෙලා ඉන්නකොට මම දැක්ක බිම දැලඹුවෙක්. දැන් මේ දැලඹුවා එතන මේ බිම මේ ගල් දාලා හදලා තියෙන ලස්සනට පේව් කරලා එකේ ගලක කොනක් තියෙන තැනක මේ දැලඹුවා රවුමට යනවා. දැන් ගොඩාක් වෙලා මම බලාගෙන හිටියා. දැන් ඔක්කොම ඇරිලා කිසිම බාධාවක් නැහැ. මෙයාට ඕන පැත්තකට නිදහසේ යන්න පුළුවන්. නමුත් යන්නේ නැතුව අර චූටි රවුමෙම එක දිගට යනවා. ඒක දකින්නකොට තමයි මට මතක් වුණේ අපේ මනසෙත් ගොඩක් වෙලාවට අපි මේ වගේ රාවුමට යනවා එක්ක ලෙඩක් ගැන හිතනවා. දැන් මොනවා වෙයිද දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ රිසල්ට් දැන් කැන්සර් එකක් හැදිලාද දන්නේ නැහැ කොච්චර දවස් ජීවත් වෙන්න තියෙනවද දන්නේ නැහැ මැරෙයිද දන්නේ නැහැ මොනවා හරි. එහෙම නැත්නම් අතක් තුවාලේ වෙලා වෙන්න පුළුවන් පොඩි තුවාලයක් වෙන්න පුළුවන්. නමුත් මැරෙන තැනටම යනකල් උනත් අපිට හිතන්න පුළුවන් නේද? ඒ වගේ අපි එහෙම නැත්නම් රස්සාවක් වෙන්න පුළුවන් කවුරු හරි කියපු දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට එකකින් ගැලවෙන්න බැරි විදිහටම යනවා සමහර වෙලාවට මේක එක තැන රවුමටත් නෙමෙයි නිකන් ෆනල් එකක් වගේ පහලට බොහොම ඝන අන්ධකාර තැනකටම යනවා ගිහිලා හිර වෙනවා. ඔහොම වුණාම තමයි සමහර වෙලාවට කට්ටිය ડિප්‍රෙෂන් හැදෙනවා. එහෙම නැත්නම් සියදිවි හානි කරන තැනට උනත් යන්න පුළුවන්. ඒ අන්ධකාරය ඊට පස්සේ බොහොම බලගත් වෙනවා. ඊට පස්සේ එළියට යන ක්‍රමයක් පේන්නෙම නැහැ. බොහොම හිරවිල්ලකට අහුවෙලා කියලාම තමයි හිතෙන්නේ. ඒ විදිහටම තමයි පේන්නේ. ඉතින් මේ ආකාරයට මේ ලෝභ කියන
දෝෂ එහෙම නැත්නම් බොහොම වෛරය තරහ එහෙම නැත්නම් අධික ආසා එහෙම නැත්නම් තමන්ගේ මේ මාන්නය නේද තමන්ගේ මම කියන මේ ඊගෝ එකත් එක්ක එකතු වෙලා ඊට පස්සේ කරුණාකාරණා නැතුව නිකං හිතන එකට තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඒ ප්‍රපංච වලට අහු වෙලා අපි ජීවිතේ හරියට කාලය නාස්ති කරගන්නවා. ඒ වගේම අපේ මානසික සතුටින් ඉන්න පුළුවන් එකත් නැති කරගෙන දාගන්නවා. ඒක නිසා මේ ප්‍රපංච වලින් ගැලවිලා නිදහස් වෙන ආකාරය ගැන පොඩ්ඩක් හිතලා බලන එක හරි වැදගත්. මොකද සමහර වෙලාවට අපි මේ ප්‍රපංචයකට අහු වුණාම හරියට හිරගෙදරකට අහු වෙලා වගේ. නමුත් අපි අහු වෙලා තියෙන හිරගෙදර තියෙන මේ අර බාස් එකක්වත් යකඩ නෙමෙයි. ඒවා ඇත්තටම මනසින් හදාගත්ත ඒ දේවල් වලට තමයි අපි හිර වෙලා ඉන්නේ. ඉතින් ඒවට අපි කියන්නේ මේ එක එක සංකල්ප නේද? එක එක සංකල්ප නිසා තමයි අපි හිතන්නේ මෙහෙම කරන්න බෑ, අර එහෙම කරන්න බෑ, මේක වෙන්න බෑ, අර එහෙම වෙන්න බෑ. ඉතින් එහෙම වුණාට පස්සේ අපි දැන් හිර වෙලා ඉතින් අර රවුමෙම වටේට යන්නේ. නමුත් කොයිම වෙලාවක හරි අපි කල්පනා කරලා බැලුවොත් දැන් මේක මෙහෙමම වෙන්න ඕනේද? ඇයි එහෙම වෙන්න බැරි? ඇයි මට බැරි? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියනවාද? කියලා ටිකක් අපි ඈත් වුණොත් දැන් ඒ තියෙන ප්‍රශ්නෙට ගොඩාක් ලං වෙලා ඉන්නකොට තමයි අපිට ඒක පිස්සුවක් වගේ. එතනින් එහාට පේන්නේ නැහැ. ඕනම දෙයක් ලං වුණාම පේන්නේ පොඩි කොටසයිනේ නේද? ඒ චූටි ටිකක් විතරයි පේන්නේ. නමුත් අපි දෙයකින් ටිකක් යම් දුරක් ඇති කරගත්තාම අපිට යන්න පුළුවන් නේ. දැන් මෙතන නන්දේ තියෙන්නේ ඊළඟට අපි ටිකක් ඈතින් නම් ඉන්නේ අපිට යන්න පුළුවන් පරාසයක් තියෙනවා. ඉතින් මේ පරාසය හැට මෙහෙට යනකොට අපිට මීට වැඩි දෙයක් ඒ දේ පිළිබඳව පේනවා. ඉතින් එතකොට අපිට යම් තීරණයකට එන්න පුළුවන් යම් ගැළවීමක් අපිට පේනවා. ඉතින් එහෙම වෙච්ච අවස්ථාවලදී තමයි අපිට අර ප්‍රශ්නවලට පිළිතුරු හම්බ වුනේ. ඒ ප්‍රශ්නෙන් නිදහස් වුනේ. සමහර වෙලාවට අපිට අවශ්‍ය බොහොම චූටි වෙනසක් කරන්න. සමහර විට වචනයක් වෙන්න පුළුවන්. පොඩි වෙනසක් විතරයි අපිට කරන්න තියෙන්නේ. චූටි ඇන්ගල් එක වෙනස් වෙච්ච ගමන්ම අපි රවුමෙන් ගැලවෙනවා නේද? රවුමක යන්නෙම ඒ රවුම ඉන්න ඇන්ගල් එක තියාගත්තොත් නේ චූටි ඇන්ගල් එක චේන්ජ් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම එළියට යන්න පුළුවන්. එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් අරකට හිර වෙලා ඉන්නකොට අපේ සංකල්ප වලට යට වෙලා ඉන්නකොට ඒ වගේ ගිලිලා ඉන්නකොට අපිට ගැලවෙන මාර්ගයක් පෙනෙන්නේ නැතුව යනවා. අපි කවුරුත් ඒ වගේ අවස්ථා අපේ ජීවිතයේ අත්විඳලා තියෙනවා. ඉතින් ඉදිරියටත් අත්විඳින්න පුළුවන්. මේක බොහොම කොමන් දෙයක්. අපි නිතරම නිකන් අපේ හොබි එකක් වගේ නේද? සමහර වෙලාවට මොනවත් නැත්තම් ඕන ප්‍රශ්නයක් ගැන හිත හිතා ඉන්න අපි කැමති. ඉතින් නමුත් එතන හරි භයානකතාවයක් තියෙනවා. මොකද අපේ මනස ඒ විදිහට අර නෙගටිව් සයිකල් එකකට ගියාට පස්සේ මනස හරි වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසටපත් වෙච්ච මනසට තමයි වේගෙන් තරහ යන්න පුළුවන්, ඉරිසියාව ඇති වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්, තැති ගන්න පුළුවන්, දුක හිතෙන්න පුළුවන්. ඔය ආකාරයේ ඕනම දෙයකට ඊටාම ලේසියෙන් යට වෙන්න පුළුවන්. ඒක නිසා අපි හරි දක්ෂ වෙන්න ඕනේ ඔය වගේ නිකන් කතා ගොතන්න පටන් ගන්නකොටම මනසට මතක් කරලා දෙන මේක මගේ මනසෙන් හදන කතාවක්. මේකේ දේවල් වලින් කොච්චර දේවල්ද ඇත්තටම කරුණු කාරණා සහිතව තියෙන්නේ. ඇත්තම දේවල් මෙතනින් කොච්චරද? 100ට කොච්චරක්ද? ඊට පස්සේ 100ට කීයක් මම අතින් දාලාද දැන් මේ කතාව ගොතන්නේ. දැන් මේ ගොතන කතාව මගේ යහපත සහ අනිත් අයගේ යහපතට තියෙන එකක්ද? එහෙම නැත්නම් අයහපතටද හේතු වෙන්නේ? නේද? ඉතින් එහෙම බලන්න පටන් ගත්තම නමුත් මේක කතාවක් විතරයි මෙතන තියෙන. මෙතන විසඳුමක් ඕනම දෙයකින් අපිට හොයාගන්න පුළුවන්. අපිට වෙන පැති කඩයකින් ඕනම දෙයක් බලන්න හැකියාව තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන යම් කෝණයකින් බලන්න, යම් පැති කඩයකින් බලන්න. නමුත් ඒ පුරුදු වෙච්ච විදිහටම හැම වෙලේම බලන්න අවශ්‍ය නැහැ. වෙන බලන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා, රාශියක් තියෙනවා. ඉතින් අපි දක්ෂයෙක් වෙන්න ඕනේ දැන් අපේ ජීවිතේ නිතර වෙන මේ විදිහේ මේ රවුමට යන බොහොම ප්‍රචලිත ඒවා ටිකක් තියෙනවා. ඉතින් ඒව ඉස්සෙල්ලා අඳුර ගන්න පුළුවන්. මොන වගේ දේවල් වලටද අපි අහු වෙන්නේ නිතරම? මොන වගේ කට්ටියගේ මොන වගේ සිදුවීම් වලදීද අපි මේ වගේ මානසික වට වලල්ලකට අහු වෙලා කාලය නාස්ති කරගන්නේ අපේ හොඳ සතුට නැති හානි කරගන්නේ
මොන වගේ දෙයකටද. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් හොඳින් සතුටින් සාමදානෙන් කියන්නේ පීස්ෆුලි ඉන්න වෙලාවක මේ ගැන හිතලා බලන්න ඕනේ. ඇයි මම මේ ආකාරයටම හැමදාම හිතන්නේ? නේද? හිතන දේවල් විතරක් නෙමෙයි සමහර විට ස්වාමි පුරුෂයන් බිරින්දෑවන් අතර තියෙන කතා බහ අතරවන සිදුවීම් වලත් ඔහොම හිර වෙනවා. ගැලවෙන්න බෑ වගේ හිතෙනවා. එහෙම නැත්නම් රස්සාවේ වෙන්න පුළුවන්. රස්සාවේ ඉන්න අයත් එක්ක තියෙන සිදුවීමක් නිසා හිර වෙලා ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේ යාළු මිත්‍රයන් එක්ක වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් වලින් මේ වගේ අහු වෙන්න පුළුවන්. මනසෙන් තමයි කරගන්නේ අන්තිමට. නමුත් ඒ අවස්ථා යම් ආකාර වෙන්න පුළුවන්. නමුත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ එකම දේ, එකම වැරදි දේ කරනවා. නමුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. අවුරුදු ගණනාවක් 10ක් 20ක් තිස්සෙත් සමහර විට එක දෙයක් වෙනවා, ඊට පස්සේ තමන් කරන දෙයක් තියෙනවා, ඊට පස්සේ අනිත් එක්කෙනා කරන දෙයක් තියෙනවා, ඊට පස්සේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒකෙන් වැරදෙනවා. නමුත් ආපහු අර තැනට ගියාට පස්සේ එකම දේ කරනවා. ඔන්න ඔය විදිහට ගිහිල්ලා ඉතින් කවදාවත් වලල්ලෙන් ගැලවෙන්න බැරි නිසා තමයි හිතලා බලන්න පුළුවන් මම මේක දැන් වෙනස් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිට ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා මේ ගැන හිතලා බලන්න. ඉතින් මේ අවස්ථාවේදී වෙනස් කරන්න අපිට උදව් වෙන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක. අපි සම්මා දිට්ඨිය ගැන ගිය අවුරුද්දේ ගොඩක් කතා කරන්නේ. සම්පූර්ණ දේශනාවක්ම හරි දේශනා මාලාවකදීමත් කතා කරන්න යෙදුණා. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කොටස. ඉතින් ඒ සම්මා දිට්ඨියෙන් අපිට කියනවා දේවල් වල තියෙන වෙනස්කම් නේද? කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ කිසිම දෙයක් අපේ කයවත් අපේ මනසවත් අපිට අයිති නැහැ. අපේ ග්‍රහණයේ තියෙන දෙයක් නෙමෙයි නේද? මගේ කියලා ගන්න බෑ. මොකද අපේ ඇඟ ඇතුලේ දැන් මේ අවස්ථාවේ ආහාර ජීර්ණය මොනවා වෙනවද නේද? හෘදේ මොනවා වෙනවද? liver එක මොනවද වෙන්නේ? අපිට කිසි කන්ට්‍රෝල් එකක් නැහැ නේද? අපිට ඇස් වලින් බලන්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, කටෙන් කතා කරන්න පුළුවන්, අතපය පොඩ්ඩක් හසුරවන්න පුළුවන්, හිතින් ටිකක් හිතන්න පුළුවන්. ඔය ටික නිසා අපිට හිතෙනවා මේක අය මගේ පාලනයේ තියෙනවා කියලා. එහෙම හිතුවට අපේ කයේ පාලනය අපිට නැති බව අපිට ලෙඩ වුණාම නේද? කයට එක එක දේවල් වෙනකොට අපිට තේරෙනවා අපේ පාලනේ මේ කය නැහැ. මේ කය විතරක් නෙමේ මේ මනසත් නෑ. දැන් අපි අද කාලේ නිතර දකින්න අහන්න ඇහෙන දෙයක් තමයි ඇල්සයිමර්ස් නේද? ඩිමෙන්ෂියා වගේ දේවල් හැදෙන එක ගැන. ඒ වගේ හැදුනහම මිනිස්සුන්ගේ මනස් නේද හොඳට හිටපු, හොඳට ඉගෙනුමක් තිබිච්ච නේද? හොඳට වැඩ කරගෙන ගියපු හොඳ කට්ටිය ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නෑ, අඳුර ගන්න බෑ, මතක නෑ. ඒ කියලා කියන්නේ අපේ මේ මනසත් මගේ ග්‍රහණය මගේ යටතේ නැහැ. ඒකේ පාලනයක් මට අයිතියේ නැහැ. ඉතින් ඒක අර හේතුප්‍රත්‍යයෙන් ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මගේ කියලා මං හිතාගෙන ඉන්නේ මේ කයයි මනසයිත් මගේ නෙමෙයි නා. නේද? මගේ පාලනේ නැත්තම් අනිත් අය කොහොමදත් නැහැ නේද? අනිත් අය කොහොමදත් මගේත් නෙමෙයි මගේ පාලනේ ඇත්තෙත් නැහැ. නමුත් අපි නිරන්තරයෙන්ම විශේෂයෙන්ම අපේ ළමයින්ව අපේ ළඟම ඥාතීන්ව ඒ විදිහට පාලනය කරන්න සමහර විට අපි උත්සාහ දරනවා. ওই තැන්වලදීත් අපි හිර වෙනවා. ඉතින් මේ වෙලාවල් වලදී තමයි අපි මතක තියාගන්න ඕනේ මම කියන එකයි මට අයිති කියන මේ වැරදි සංකල්පයෙන් ඉවත් වෙලා මෙතන හේතු වලින් හටගත් දෙයක්. ඉතින් මොන හේතු නිසාද දැන් යම් කෙනෙක් මොන හරි කියන දෙයක් නිසා අපිට හිත රිදිලා මොන හරි දෙයක් වෙනවා කියමු. ඇයි ඒ අය ඒ විදිහට කරන්නේ? මොකද්ද මේකට හේතුව? මම මොනවද කරන්නේ? මං කරන දෙයකටද මෙයා රියැක්ට් කරන්නේ? ඔන්න ඔය විදිහට හේතු හොයලා බලනවා නම් ඊට පස්සේ අපේ ඒ ආකාරය වෙනස් කරනවා නම් ඔන්න ඔතනදී අර යන වලල්ලෙන් ගැලවෙන්න අපිට හැකියාව ලැබෙනවා. අපි අර ගොඩක් වෙලාවට ඒ පුරුද්දෙන් යන ගමනක් යන්නේ අපි සිහියෙන් මේ ගැන හොයලා බලන්නේ. ඉතින් මේක කරන්න යම් ආකාරයක සතියක් අවශ්‍යයි. ඉතින් අපිට යම් ආකාරයක සතියක් තියෙනකොට අන්න ඒ වෙලාවට අපිට හොයලා බලන්න පුළුවන් දැන් අපි මම මේ විදිහට මේ අහු වෙලා ඉන්නේ. ඇයි මම මෙහෙම අහු වුනේ? කියලා හොයලා බලලා ඊට පස්සේ සම්මා දිට්ඨිය අනුව දාලා බලනවා. ඉතින් දැන් මේ වෙනස් වෙන දෙයක් වෙනස් වෙන එකත් එක්කද මම ගැටෙන්නේ. එහෙම නැත්නම් මට අයිති නොවන දෙයක් මගේ අයිතියේ නැතුව පාලනය කරන්න බැරුව යන දෙයක් එක්ක ගැටෙන නිසාද මට දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ නේද? ඉතින් කොතනද මෙතන
ඉෂුව එක තියෙන්නේ. ඉතින් ඒ දේ මට නිදහස් සිතකින් බාර ගන්න පුළුවන්ද? මේකත් එක්ක ගැටි ඉඳලා මටත් අනුන්ටත් යහපතක් තියනවාද? එහෙම නැත්නම් මේක බාර ගන්න පුළුවන්ද? බාර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද? කියලා හොයලා බලන එක. ඊට ධර්මයට අනුව මම කොහොමද මේක හඳුනාගන්නේ? ධර්මයට දාලා මම මේක කොහොමද බලන්නේ? ඒ නිසා තමයි අපි ධර්ම කාරණා ගොඩාක් දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ධර්මය ඉගෙන ගන්නවනේ නේද? තවත් බණ අහනවා ඇති, බණ පොත් කියවනවා ඇති, කල්පනා කරලා බලනවා ඇති දේවල්. ඉතින් මේ වගේ තියෙන ප්‍රයෝජනේ මේකයි. මොකද කොච්චර අපි ධර්මයේ ඇහුවත් අපි ඒක අපේ ජීවිතයට ආයෝජනය කරගත්තේ නැත්නම් එතන අපිට පිළිසරණකුත් නැහැ නේද? ඉතින් ඒක නිසා මේ ප්‍රපංච කියන එක හරිම සුලභයි. විශේෂයෙන්ම දැන් තියෙන සෝෂල් මීඩියා එක්ක දකින්න එක දර්ශනයක් නේද? අපේ ඇහැට යම් දෙයක් ගැටෙනවා. ඒක දකින්න විතරයි සමහර තප්පර 10කට දකින්නේ. ඒ දකින්න තප්පර 10 ඇතුළත නේද? සමහර විට මේ ඒ දැකපු දර්ශනයත් එක්ක එක්ක ගැටෙනවා එක්ක ඇලෙනවා. ඊට පස්සේ ඒ ඇලීමත් ගැටීමත් ආශ්‍රය කරගෙන ඊට පස්සේ කතාවක් ගෙතෙනවා. ඊට පස්සේ කතාව පිළිගන්නවා. පිළි අරගෙන ඒක තුලම ගිලා බහිනවා. ඉතින් ඔය ප්‍රතිපදාව අපේ ජීවිතයේ දවස පුරාවට සිදුවෙන බොහෝම කොමන් දෙයක්. ඉතින් නමුත් මේක කොමන් වුණාට මේක හඳුනාගත්තොත් මේක සතියෙන් ඉඳලා තේරුම් ගත්තොත් මේක මුල් අවස්ථාවේදීම කඩාගත්තොත් ඇත්තටම බොහෝම සතුටින් බොහෝම සාමදානෙන් බොහෝම නිදහසින් අර quality of life කියන එක increase වෙනවා. ඉතින් ඒක නිසා හරි වැදගත් ඇත්තටම අපිට ඒ දේ කරන්න පුළුවන් නම් අපේ ජීවිතය බොහොම නිදහසෙන් බොහොම සතුටෙන් ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රපංච කියන එකට ඇත්තටම අපි ලොකු වටිනාකමක් නොදී ඇත්තටම ඒකේ බාල කරන්නයි ඕනේ. මේක ඇත්තටම පිළිගත යුතු දෙයක් නෙමෙයි. මේක මෙහෙමමද කියලා මම හරියටම දන්නේ නැහැ නේද? එන්නේ ඒ විදිහට කියලා ඇත්තටම කරුණු හොයලා බලලා ඒකට විසඳුමක් කරන එක තමයි සුදුසු. එහෙම නැතුව අර හිත හිතා ඉන්න අපේ නමුත් සිතේ බොහොම කැමැත්තක් තියෙනවා. ඒකට නිකන් අපේ කෙමිකලිත් තියෙනවා පොඩි මේ ඇඩික්ෂන් එකක්. ඉතින් ඒ නිසා තමයි සමහර අය දුක් වෙන්න හරි කැමති. බය වෙලා ඉන්න කැමති. තරහ අරගෙන ඉන්න කැමති. අධික ආසාවල් පවත්වන්න කැමති. නමුත් මේ දේවල් කර කර ඉඳලා අපි ජීවිතේ නිකම්ම කාලය නිකම්ම නාස්ති කරගන්න. අපි එහෙම ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් එතනත් ඊටාම භයානක ඉරණමක් තියෙනවා. අපි මේ පිළිබඳව කලිනුත් දේශනාවලදී කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රපංච කියන එක හරිම භයානක තත්ත්වයක්. නමුත් ඒක හරිම සුලභයි. අපි ඒකට හරිම වැදගත්කමක් දීලා පුරුදු කරගෙන තියෙන්නේ. ඉතින් ඒක ගැන අවදිමත් භාවයක් ඇති කරගෙන ඒ පිළිබඳව සිහිය පවත්තලා ඒ දේවල් වලට අහු වෙන වෙලාවට අපිට තියෙන නැවතිලා පොඩ්ඩක් ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේක මට කෙලින්ම පිළිගන්න බෑ. මේක මගේ මනසින් හදපු දෙයක්. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා මම තමයි හිතන්නේ. නමුත් එහෙම නොවෙන්නත් පුළුවන්. අපි එහෙම අවස්ථාවුත් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ දන්නවා නේද? අපේ ජීවිතේ අපි දන්නවා අපි එහෙම එක එක හිතපු දේවල් එහෙම නෙමෙයි බලාගෙන ගියාට පස්සේ. සමහරවිට අපේ මතකයේ තියෙනවා මෙහෙම වෙලා තමයි උනේ කියලා. නමුත් සමහරවිට ෆොටෝ එකක් අරන් බලද්දි ඊට වඩා වෙන කාරණාවක්. දැන් කාලේ නම් වීඩියෝසුත් තියෙනවා කන්ෆර්ම් කරන්න. ඉතින් අපේ සමහරවිට මතකයේ කියන එකත් ෂුවර් නෑ. ඉතින් ඒක නිසා මේ ප්‍රපංච ගැන අවදිමත් භාවයක් ඇති කරගෙන ඒ පිළිබඳව හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් ඒ කියන්නේ හොඳ විස්තර සොයා බැලීමක් පරීක්ෂණයක් කරලා මේකෙන් ගැලවෙන ක්‍රම සොයාගන්න අපි දක්ෂයෙක් වෙනවා නම් සූරයෙක් වෙනවා නම් ඇත්තටම අපේ ජීවිතේට සතුට Stop using ChatGPT like everyone else. Do this. ඉතින් ඒක නිසා අපි මම ඒ කාරණාව තමයි අද මතක් කරන්න කැමති. ඒ වගේ මේකට කරන්න තව උපකාර වෙන දෙයක් තමයි දැන් අපි ඒ පිළිබඳව අවදි වුණත් අපේ මනස බොහොම දුර්වලයි නම් අපේ මනස බොහොම වෙහෙසයි නම්
එතකොටත් හරි අමාරුයි මේකෙන් ගැලවෙන්න. අර අහුවෙච්ච එකේම ඉන්න තමයි අපිට වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි දැන් ඒ වගේ ප්‍රපංච දේවල් වලට අහුවෙලා නැති වෙලාවල් වලට අපේ මනස වඩා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි යම් ආකාරයකට ටික වෙලාවක් හරි භාවනාවක් පුරුදු කරන්න, ටික වෙලාවක් හරි සතිමත් වෙන්න පුහුණු වෙන්නේ. ඒ වගේම ජීවිතයට කියන්නේ ලෞකික පැත්තෙන් නෙමෙයි නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් කියලා කියන්නේ සීලයකින් එහෙම නැත්නම් දානයකින් එහෙම නැත්නම් භාවනාවකින් යම් ආකාරයක සතුටක් ලබා ගන්න සොම්නසක් ලබා ගන්න මොකද ඒ වගේ දේවල් කරනකොට අපේ මනසට යම් බලයක් නේද හැකියාවක් ලැබෙනවා දේවල් ගැන ටිකක් හොඳින් බලන්න. මොකද අපේ සිත කෙලසිලා තියෙන වෙලාවල් වලට ඇත්ත ඇති විදිහට නෙමෙයි ළඟින්වත් පේන්නේ නැහැ නේද? ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ප්‍රපංච වලින් ගැලවෙන්න තියෙන ප්‍රශ්නේ තමයි අර ඒ ප්‍රපංචයකට අහු වුණාම අපේ තියෙන කෙලෙස් නිසා අපිට ඇත්තටම දේවල් පේන්නේ ගතිය හරි අඩුයි. ඉතින් ඒ නිසා මේවට කලින් ලෑස්ති වෙලත් ඉන්න ඕනේ. ඒ වගේම කලින් හිතලා බලන්න ඕනේ මම නිතර අහුවෙන ඒවා ගැන. එතකොට තමයි ඇත්තටම ඊළඟ සැරේ ඒ වගේ දෙයකට ආපහු අහු වෙනකොට ටිකක් සතියක් ඇති කරගෙන ඊට පස්සේ යම් ක්‍රමවේදයක් ලෑස්ති වෙලා කලින් ඉන්න ඕන. ඒ විදිහට අපි මෙහෙම කරනවා නම් ඇත්තටම ලොකු දෙයක් කරගන්න පුළුවන් අපේ ජීවිතේට සතුට ලබා ගන්න. මොකද අපිට ඒක හරි අවශ්‍යයි නේද? අපේ ජීවිතයේ මේ සතුට කියන එක ඇත්තටම ගොඩක් වෙලාවට නැති වෙලා යන්නේ අපි විසින්ම හිතන ආකාරය නිසා. ඒ වගේම අපේ තියෙන සම්බන්ධකම් එක්ක ඒ කියන්නේ රිලේෂන්ෂිප්ස් උත් එක්ක. ඉතින් ඒවටත් ඉෆෙක්ට් වෙනවා නේද? අපි එක එක විදිහට හිතලා ඊට අනුව තමයි අනිත් කෙනාට කතා කරන්නේ. එතකල් එයා හිතන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෙලා තමයි සමහර රිලේෂන්ෂිප්ස් ඉතින් ඩිස්ට්‍රොයි වෙන්නේ නේද? අපි එක ආකාරයකට හිතනවා තරහ ඇති වෙන ආකාරයකට. බලද්දී අනිත් එක්කන එහෙම අදහසකින් නෙමෙයි යම් දෙයක් කියලා තියෙන්නේ. ඉතින් ඔය ආකාරයකට මේ ප්‍රපංච නිසා අපේ ජීවිතවල වලට අපේ රිලේෂන්ෂිප්ස් වලට අපේ රස්සාවට අපේ දුවා දරුවන්ට ඔය හැම දේත් එක්කම අපිට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේක පොඩි දෙයක් නෙමෙයි බොහොම කොමන් දෙයක් වුණාට ඒකට අවදිමත් සතිමත් භාවයක් ඇති කරගෙන ඒ පිළිබඳව විමසලා බලලා ඒකට ධර්ම කාරණා ආයෝජනය කරගන්න දක්ෂ වෙනවා නම් ඇත්තටම ඒක හරි වටිනවා කියලා මම හිතනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. ඒ කියලා කියන්නේ මේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. එතන ඇහැට රූපේ ගැටුනහම ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙච්ච ගමන්ම අපේ චක්කු විඥානය කියන එක අවදි වෙනවා නේද? චක්කු විඥානය කියන එක අවදි වුණාට පස්සේ අපිට ඒ රූපය පේනවා. ඊට පස්සේ අපිට ඒ පෙනිච්ච රූපය අපි සංඥා ඇති කරගන්නවා නේද? ඊට පස්සේ සංගති පස්සෝ ඒ කියලා කියන්නේ ඒ තුන එකතු වෙන එකට අපිට කියනවා ස්පර්ශය කියලා. ඊට පස්සේ ඒ ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ ඇතිවෙච්ච වේදනාවට අනුව අපි සංඥා පහළ කරගන්නවා. ඊට පස්සේ ඇතිවෙච්ච සංඥාවට අනුව තමයි අපි හිතන්නේ. නේද? අපිට perceptions කියන්නේ නේද? අපේ perceptions හදාගත්තා අපිට perception එකක් නැති දෙයක්. ඒ කියන්නේ සංඥාවක් නැති දෙයක් දකින්න විදිහක් නැහැ. අපිට ඕන දෙයක් පේන්නේ perceptions තියෙනවා නම් විතරයි නේද? දැන් චූටිම ළමෙක් ඉපදිච්ච ගමන්ම ළමෙක්ට පාට ගොඩක් විතරයි පේන්නේ. මූණක් අඳුර ගන්න බෑ. අම්මගේ මූණ අඳුර ගන්න සුමාන ගානක් යනවා. ටික කාලයක් ගියාට පස්සේ තමයි මූණක් කියන්නේ මොකද්ද කියන එකට සංඥා ඇති වෙන්නේ. ඇහැක්, කන, නාසය ඒ දේවල් අඳුර ගන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ සංඥා පහළ වෙන්නේ නේද? ඊට පස්සේ සංඥා ඇති කරගත්තට පස්සේ හඳුනා ගන්නවා. ඊට පස්සේ තියෙනවා අදිවචන කියලා නේද? අපිට පේන දෙයට අපි නමකුත් දා ගන්නවා නේද? මේ අම්මා, මේ තාත්තා, මේක හොඳයි, මේක නරකයි. ඔන්න ඔය ආකාරයකට එතකොට ස්පර්ශය ආකාර දෙකකින් වෙනවා. ඉස්සෙල්ලාම තමයි පටිඝ සම්පස්ස කියලා කියන්නේ. කියන්නේ අර පේනකොටම දේ ඊට පස්සේ ඒක හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒක නමක් දා ගන්නවා. නම් දාගත්තට පස්සේ මේක හොඳයි, මේක නරකයි, මේක ලස්සනයි, මේක කැතයි. එහෙම ආකාරයෙන් ඊට පස්සේ තව ගොඩාක් ලොකු විස්තරයක් යනවා. ඔන්න ඔය විස්තරයට ගියාට පස්සේ තමයි ප්‍රපංච පටන් ගන්නෙ. දැන් රිවිව්ස් කියලා එන්නේ. ඔන්න දැන් මූවි එකක් බලනවා. නේද? දැන් ඔතනින් ඔය ඔක්කොමලා එකතු වෙලා දැන් ටෙලි නාට්‍යයක් බැලුවොත්. ඔය ඔක්කොමලා බලන්නේ තමන්ගේ ටෙලි නාට්‍ය. ඔක්කොම දැකලා තියෙන එකම ටෙලි නාට්‍ය නෙමෙයි.
තමන්ගේ ජීවිතේ තමන් අත්දකලා තියෙන දේවල් අනුව තමන්ගේ දැන් ඉන්න මූඩ් එකට අනුව තමයි තමන් ඒක බලන්නේ. ඒක නිසා තව කෙනෙක් මේක සතුටු වෙන්න පුළුවන්, තව කෙනෙක් දුක් වෙන්න පුළුවන්, තව කෙනෙක් මධ්‍යස්ථ වෙන්න පුළුවන්, තව කෙනෙක් hina වෙන්න පුළුවන්. ඉතින් ඒ අපිට ඕන විදිහට අපේ තියෙන සංඥා පහල කරගෙන අපිට ඕන විදිහට තමයි මූවි එක. ඇත්තටම මූවි එකක ඩිරෙක්ටර් ඔය නම දාන එක නෙවෙයි. තමන් තමයි ඩිරෙක්ටර්. හැම මූවි එකකටම ඉන්නේ මුළු ලෝකෙම ඩිරෙක්ටර්ස්ලා. අපේ මූවි එක අපි හදාගන්නේ. ඔතන තමයි ප්‍රපංච. ඒ දැන් මූවි එකක් ඔහොම නෙමෙයි දැන් අපේ ජීවිත කතාව. ලස්සනම කතාව තමයි දැන් ඔන්න කිව්වොත් පොඩි කාලේ ඔය ඉස්කෝලේ ගිය කාලේ විස්තරයක් කියන්නකෝ. දැන් ඔය විස්තරේ අද මට කියන්න කිව්වොත් කියන විදිහ එක විදිහක්. ඔය විස්තරේ දැන් ළමයාට කියන්න කිව්වොත් කියන විදිහ තව චුට්ටක් වෙනස්. ඔය විස්තරේ වැඩ කරන තැන කෙනෙක්ට කියන්න කිව්වොත් තවත් ටිකක් වෙනස් නේද? අපි කියන පැතිකඩ වෙනස් නේද? එකම කතාව සමහරට රෙකෝඩ් කරලා ඇහුවොත් සමහර ෆැක්ට්ස් ඇත්ත වුණාට කියන විදිහෙන් සම්පූර්ණයෙන්ම අපි පෙන්වන්න වෙන විදියක් නේද? කියන කෙනාට ගැළපෙන විදියට තමයි අපි අපේ ඉන්න මූඩ් එකට අනුව අපිට ඒකෙන් ලබා ගන්න ඕන එකට අනුව අපේ මගේ සක්කාය දිට්ඨිය කියන්නේ මම කවුද කියලා පෙන්වන්න ඕනේ අනුව තමයි කතාව කියන්නේ. දැන් සමහරවිට මම අහගෙන ඉන්න අපේ අම්මා කියන කතාව වයසට යන්න හොඳ කතා එළියට එනවා. ඉස්සර කාලේ කතා. සමහර වෙලාවට කතාවෙන් 50ක් තමයි හරි. ඉතුරු 50 එයා බොරු කියනවා නෙවෙයි. ඉතින් ඒ මතක විදිහට අර කියන තාලෙට තව ಜಾති ගොඩක් ගෙතිලා එහෙම තමයි එන්නේ. ඔතන තමයි ඔන්න ප්‍රපංච එන්නේ. ගොඩ එනවා. ඉතින් ඒකක් තමයි ඔය කතා කියන එක. නමුත් කතාවලටත් වැඩිය භයානක තැන තමයි අර අහුවෙන තැන. අහුවෙලා මට දැන් මෙතන හිර වෙලා ඉන්නේ. මට ගැලවීමක් නැහැ. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්نين මට මිදෙන්න විදිහක් නැහැ. අන්න ඔය වගේ තැනකට ආවහම තමයි භයානක වැඩි. එතන හොඳටම භයානකයි. අනිත් ඒවත් භයානකයි. නමුත් මේක ඊටත් වැඩිය භයානකයි. මොකද ඊට පස්සේ තමයි ડિප්‍රෙෂන් ලූප් එකකට ගිහිල්ලා අර සියදිවි හානි කරන තැනට දක්වාම එනවා. අපි හිතනවා මේ හොඳට හිටපු කිසි ප්‍රශ්න නැති කෙනෙක් මේක පාට උනේ කොහොමද කියලා. එක පොඩි දෙයකින් අර වගේ ලොකු දෙයකට ගිහින් ඩාර්ක්නස් තැනකට ගියොත් එළියට එන්න බැරි වුණොත් ලොකු භයානක ඉරණමක්. ඉතින් ඒ ඔක්කොම වෙන්නේ ප්‍රපංච වලින් තමයි. ඉතින් මේ ප්‍රපංච කියන එක ඔය විදිහටයි යන්නේ. ඉතින් කඩා ගන්න ඕනේ. කඩන්න පුළුවන් කියලා දන්න තැනම අපිට නිදහසක් තියෙනවා. මේක ඇත්තටම මෙතන ගොඩක් තියෙන බොරු බේගල් ගොඩක් මෙතන මං හදාගත්ත දේවල් ගොඩක් මගේ මේ ඊගෝ එකෙන් එහෙම දාගත්ත දේවල් ගොඩකුත් මෙතන තියෙනවා. මම assume කරපු දේවල් ඒ කියන්නේ මෙහෙම වෙන්න ඇති අර එහෙම වෙන්න ඇති. නමුත් අපේ මතක ඇත්තටම විශ්වාස කරන්න බෑ නේද? අපි පෙර දන්නේ දේවල් වලින් 100 පොඩි ප්‍රමාණයක් ඒ දන්න චූටි දේවල් ගොඩක් එකතු කරගෙන ගොතාගත්ත කතාවක්. ඔන්න ඔය විදිහට අපි ඒකේ දෙන වටිනාකම අඩු කරගත්තොත් අපිට එතනින් අර ඒ පුරුද්ද නැති කරගන්න පුළුවන්. අපිට වැඩේ තියෙන්නේ අපි ඒකට හරි වැදගත්කමක් වටිනාකමක් දීලා තියෙනවා. එහෙනම් මම දන්නවා උනේ මොකද්ද කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක මෙහෙමම තමයි උනේ කියලා. ඉතින් ඔන්න ඔතනදී තමයි ප්‍රශ්නේ.